වාහනයක් කියලා ඔළුවේ දැම්මේ. මොකද? මරණත් මොකද බං? මට මොනවද ජීවිත වෙලා නැතිලාද කියලා දාලා ගියාට. අනික මගේ වැරද්දකුත් නෑ. එයාමයි මට වෙලෙප්පා ඉන්නේ. ඔව්. දාලිය මරණත් මට මොකෝ? හා? වායන්න මොකෝ මට මරණත්? ඔව්. දවස් දන්නාද හරියට මම මාරු දුවක් ඉන්නේ. අනික එයාමගේ වාතා ඒ කාලකන්නේ ආයිද Hello sir. Hello sir. My name Priyanth. මම ගාව තියෙන අලුත් ප්‍රොඩක්ට් එකක් Endurance 2012 කියලා. සර් ආයි එතකොට මේ Endurance 2012 කියන බෑට මොකද්ද මේ කියලා. හැබැයි සර් මේක ඇවිල්ලා රාජ ඖෂධයක්. හරි. මේක සර් බීලා කිලෝමීටර් 10ක් වුණත් එක දිගට දුවනවා. හැබැයි ඉතින් ඒ දුර පහු කරාම ඉතින් heart attack වගේ එන්න ඉඩ තියෙනවා. මොකද තව පෙත්තක් බොන්න ඕනේ. එහෙම නැත්නම් වතුර බොන්න ඕනේ. ඒ වගේ තමයි. දැන් හැබැයි සර්ට මේ ගැන එච්චර කැමැත්තක් නැහැ වගේ නේ. සමහරවිට මම පෙන්නන්නම් එකක්. පොඩ්ඩක් ඉන්න. දැන් සර්ගේ 3 wheel එක ඇදලානේ. මං කියන්නම් එක ඩීල් එකක්. මම සර්ගේ 3 wheel එක හදලා දෙනවා. සර් හැබැයි අනිවාර්යෙන් මේ පෙත්තක් ගන්න ඕනේ එතකොට. හරිද? මොකද කියන්නේ? පොඩ්ඩක් ඉන්න සර් මම මේ බෑග් එක වාහනේට දාලා එන්න. को බලමු ප්‍රශ්නේ මොකද්ද කියලා. හරි සර් දැන් බලන්නකෝ වැඩේ. ඔය එන්ජින් එක වැඩ කරත් ඉතින් මේ එන්ජින් ගන්නේ නේද? මොනාලේ ස්ටාර්ට් එක දාලා බලන්න. බෑග් එක ඔගේ ජී සර් මගේ අයියෝ මගේ ජීවිත කාලෙම කරපු දේවල් වල බෑග් එකේ සර් නවතින්න.
වාතය බලාගෙන වාහනයක් කියලා ඔළුවේ නැත්නම් මොකක් මරණත් මොකද බං මට අර මොනවද ජීවත් වෙලා නැති තියනවද කියලා දාලා ගියාට අනික මගේ වැරද්දකුත් නෑ එයාමයි මට වෙලේ පයින්නේ ඔව් දාලිය මරණත් මට මොකෝ හා මා කියන්නේ මොකෝ මට මරණත් ඔව් තමද දන්නාද හරියට මම මාරු දුකක් දෙන්නේ අනික එයාමගේ වාතය ඒ කාලකන්නේ ඇයිද වාතය බලාගෙන වාහනයක් කියලා ඔළුවේ නැත්නම්